හිතන්න මුළු ලෝකයම කොල්ලන්න පුළුවන් කිසිම රේඩාර් එකකට අහුවෙන්නේ නැති සාගර පතුලේ සැගවිලා ඉන්න දැවන්ත යක්ෂයෙක් ගැන. මේක නිකම්ම නිකං සබ්බැරීනයක් නෙවෙයි. මේක තමයි රුසියාවේ අලුත්ම රහසිගත අවිය. පොසයිඩන් නියුක්ලියර් සී ඩ්‍රෝන් එක. අද අපි කතා කරන්න යන්නේ නිකම්ම මේක පෙනුම ගැන නෙවෙයි. මේක ඇතුලේ සැඟවුණු භයානක තාක්ෂණය සහ මේකෙන් කොහොමද මුළු ලෝකයේම බල තුලනය වෙනස් වෙන්නේ කියන එක ගැනයි. වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක් රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මොකද මේකේ තියෙන තාක්ෂණික රහස් ඔයාලට හිතාගන්න බැරි තරම් පුදුම සාගතයි. මේක වැදගත් වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් යුද්ධයක් කිව්වම අපිට මතක් වෙන්නේ අහසින් එන මිසයිල නැත්නම් පොළවේ ඉන්න හමුදාවන්. හැබැයි මේ පොසයිඩන් කියන ආයුධය වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. ඇත්තටම මේක ලෝකයේ මෙතෙක් නිර්මාණය කරපු ලොකුම ටෝපිඩෝ එක කිව්වොත් නිවැරදියි. මේක ලෝකයේ මෙතෙක් නිර්මාණය කරපු ඕනෑම ආරක්ෂක පද්ධතියකින් රිංගල යන පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇමරිකාව වගේ සුපිරි බලවතුන් පවා මේ තාක්ෂණය ගැන මේ තරම් බියක් දක්වන්නේ අන්න ඒ නිසයි. මේක හුදු ආයුධයකට වඩා මුළු ලෝකයේම නාවික උපාය මාර්ග උඩු යටිකුරු කරන නිහඬ මිනිමරුවෙක් වගේයි. මේක ගැන හැඳින්වීමක් කරොත් මේකේ දිග අඩි 65ක් විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බස් එකක් වගේ දෙගුණයක් විතර ලොකුයි. හිතන්න බස් එකක් වගේ ලොකු මිසයිලයක් වතුරයට යනවා කිව්වම ඒක කොච්චර බරපතල දෙයක්ද කියලා. මේක පාලනය කරන්නේ මිනිස්සු නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියා කරන රොබෝවරයෙක්. ඒ කියන්නේ මුහුදේ ගැඹුරුම තැනක මාස ගණනක් සැඟවිලා ඉඳලා નિયમિત වෙලාවට තනිවම පහර දෙන්න මේකට පුළුවන්. මේක ඇත්තටම සම්බැරීනියක් සහ ටෝපිඩෝ එකක් අතර තියෙන තෙමුහුන් ආයුධයක් වෙනවා. දැන් අපි බලමු පොසයිඩන් නියුක්ලියර් සී ඩ්‍රෝන් එකේ නියුක්ලියර් කියන වචනය ගැන. මෙතනදී නියුක්ලියර් කියන වචනය පාවිච්චි වෙන්නේ ක්‍රම දෙකකට. එකක් තමයි මේක වැඩ කරන්න ඕන කරන ශක්තිය ලබා ගන්නේ කුඩා නියුක්ලියර් රියැක්ටර් එකකින් වෙනවා. අනිත් එක තමයි මේක රැගෙන යන බෝම්බය නියුක්ලියර් බෝම්බයක් වෙනවා. සරලව කිව්වොත් මේක ඇතුලේ තියෙන්නේ කවදාවත් ඉවර නොවන බැටරියක් වගේ දෙයක්. ඒ නිසා මේකට පුළුවන් මාස ගණනාවක් වතුර යටින් දහස් ගණනක් සැතපුම් දුර යන්න. හිතන්න ඔයා ගෙදර ඉඳන් රිමෝට් එකෙන් කාර් එකක් පාලනය කරනවා වගේ නෙවෙයි. මේක කිලෝමීටර් දහස් ගණනක් ඈතට තනියම යන්න පුළුවන් රොබෝවරයෙක් වගේයි. ඒ වගේම තමයි මේකේ පාවිච්චි කරනවා ඉතා දියුණු ලික්විඩ් මෙටල් කූලන්ට් රියැක්ටර් කියන තාක්ෂණයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ එන්ජිමේ ශබ්දය සම්පූර්ණයෙන්ම වගේ නැති කරන එකයි. හරි, අපි දැන් බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේ ඩ්‍රෝන් එක බෙල්ගෝරෝඩ් වගේ විශේෂිත විශාල සබ්මැරීනයක ඇරගෙන යනවා. සතුරු වෙරළට සැතපුම් දහස් ගණනක් ඈතදී මේක මුහුදට මුදා හරිනවා. එතන සිට මේ පොසයිඩන් ඩ්‍රෝන් එක තමන්ගේම නියුක්ලියර් එන්ජින් පාවිච්චි කරලා ගමන ආරම්භ කරනවා. සාමාන්‍ය සම්බැරීනයක් යන්නේ වතුර යට අඩි 2000ක් හෝ 3000ක් වගේ උප්පරිම ගැඹුරක වුණත් පොසයිඩන් යන්නේ අඩි 3200කටත් වඩා ගැඹුරින්. මේක තමයි මේක තියෙන ප්‍රධානම වාසිය. මොකද ඔය තරම් ගැඹුරකට ගියාම සාමාන්‍ය සෝනාර් පද්ධති වලට මේක අල්ලගන්න හරිම අමාරුයි. හරියට ගන්න කැලෑවක ඉන්න කළුපාට සතෙක් හොයනවා වගේ වැඩක් තමයි මේක. ඒ වගේම තමයි මේකේ තියෙන AI පද්ධතිය සාගර පතුලේ තියෙන කඳු සහ නිම්න අතරින් රිංගල යන පුළුවන් විදිහට මාර්ගය තෝරගන්නවා. මේක තේරුම් ගන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයාගේ ගෙදර ආරක්ෂාවට ලෙස කිරණ සහ කැමරා පද්ධතියක් තියෙනවා කියලා. ඕනෑම කෙනෙක් ගෙට ඇතුළු වෙද්දී ඒකට අහු වෙනවා. හැබැයි කවුරු හරි පොළොව යටින් හාරගෙන ඇවිත් ගේ මැදින් මතු වුණොත් මොකක් වෙයිද? අන්න ඒ වගේ තමයි පොසයිඩන් කියන්නේ. රටක තියෙන මිසයිල් ආරක්ෂක පද්ධති සියල්ලම අහස දෙස බලාගෙන ඉද්දී මේක කිසිම කෙනෙක් නොහිතන විදිහට මුහුද යටින් ඇවිත් ප්‍රහාර එල්ල කරනවා. මේකේ තියෙන වේගය ගැන බැලුවොත් සාමාන්‍ය සම්බැරීනයක් පැයට සැතපුම් 40ක් යද්දී මේකට පැයට සැතපුම් 70ක 80ක වේගයකින් යන්නත් පුළුවන්. දැන් අපි කතා කරමු කොහොමද මේකට මෙච්චර වේගයක් ලැබුණේ කියන කාරණාව. මෙතනදී රුසියානු ඉංජිනේරුවෝ පාවිච්චි කරන්නේ සුපර් කැවිටේෂන් කියන තාක්ෂණයක්. මේක සරලව තේරුම් ගත්තොත් මේ ඩ්‍රෝන් එකේ ඉදිරිපසින් කුඩා වායු බුබුලක් නිර්මාණය කරනවා.
එතකොට මේ මුළු ඩ්‍රෝන් එකම ගමන් කරන්නේ වතුර ස්පර්ශ නොකර අර වායු බුබුල ඇතුලේ. ඔයාලා දන්නවා වතුරට වඩා හුළඟේදී ඕනෑම දෙයක් වේගෙන් යන්න පුළුවන් කියලා. හරියට වතුරයට යන ගුවන් යානයක් වගේ තාක්ෂණය තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. මේකේ තියෙන නෝස් ප්ලේට් එක මගින් තමයි මේ වායු කුටීරය නිරන්තරයෙන්ම පවත්වා ගන්නේ. ඒ වගේම මේකේ පාවිච්චි කරන සංයුක්ත ද්‍රව්‍ය නිසා සාගරයේ තියෙන සාමාන්‍ය ශබ්දවලට සමාන වෙමින් සතුරන්ගෙන් සැඟවී සිටීමට මේකට පුළුවන්. හරි අපි දැන් බලමු මේකේ විනාශකාරී බලය ගැන. පොසයිඩන් එකේ රැගෙන යන නියුක්ලියර් වර්හෙඩ් එක මෙගාටොන් 2ක් හෝ ඊටත් වඩා වැඩි. මේක මුහුදු වෙරළකට ආසන්නයේදී පුකුරුණොත්ම ඇති වෙන්නේ භයානක තත්ත්වයක්. ඒකෙන් අඩි 500ක් විතර උස රේඩියෝ ඇක්ටිව් කියන සුනාමි රැල්ලක් නිර්මාණය වෙනවා. මේක නිකම්ම සාමාන්‍ය වතුර රැල්ලක් නෙවෙයි. කාබෝල් 60 වගේ භයානක විකිරණ අඩංගු මාරාන්තික ජල ප්‍රවාහයක් වෙනවා. ඒ කියන්නේ ඒ මුළු නගරෙම විනාශ වෙලා යනවා විතරක් නෙමෙයි. ආයෙත් කවදාවත් ජීවත් වෙන්න බැරි මල කලාපයක් බවට පත් වෙනවා. මේ නිසා තමයි යුද විශාරදයන් මේකට ඩූම්සේට් වෙපන් කියලා කියන්නේ. මේක හුදෙක් ආයුධයක් විතරක් නෙවෙයි. මේක ලෝක දේශපාලනයට ලොකු බලපෑමක් කරනවා. මොකද මේකෙන් ඇති කරන බය නිසාම රටවල් අතර තියෙන බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මොකද මේක රුසියාව පාවිච්චි කරන්නේ සෙකන්ඩ් ස්ට්‍රයික් කැපබිලිටි එකක් විදිහටයි. ඒ කියන්නේ යම් හේකින් රුසියාවට ප්‍රහාරයක් එල්ල වුණොත් ඊට ප්‍රතිප්‍රහාර දෙන්න මුහුදු පතුලේ මේ පොසයිඩන් ඩ්‍රෝනය සැඟවිලා ඉන්නවා. මේ තාක්ෂණය නිසා ඉදිරියේදී සාගරය කියන්නේ සම්පූර්ණයෙන්ම රොබෝරුන්ගේ යුද පිටියක් වෙන්නත් පුළුවන්. මේක අනාගතයේදී අන්ඩර්සී ආම්ස් රේස් එහෙම නැත්නම් සාගර පතුලේ අවි තරඟයකටද මඟ පාදන්නත් පුළුවන්. අවසාන වශයෙන් පොසයිඩන් කියන්නේ නිකම්ම තාක්ෂණික ජයග්‍රහණයක් නෙවෙයි. ඒක මුළු ලෝකයටම අනතුරු ඇකවීමක් කරන මිනිසුන්ගේ බුද්ධිය නිර්මාණය කරන මේ වගේ විනාශකාරී දේවල් ලෝකයේ අවසානයට පවා හේතු වෙන්න පුළුවන්. පොසයිඩන් කියන්නේ නිකම්ම යන්ත්‍රයක් නොවුනට ඒක මිනිස් ශිෂ්ටාචාරය තාක්ෂණය අතින් කොච්චර දුර ගිහින්ද වගේම ඒ තාක්ෂණය කොච්චර භයානකද කියලා පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණයක් වෙනවා. ඉතින් මේ භයානක පොසයිඩන් C ඩ්‍රෝන් එක ගැන ඔයාලා මොකද්ද හිතන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.